යාගේ බර්ත්ඩේ ෂූට් එක. ලස්සනයි යන්නේ. මා ලස්සනයි. බෝනික් එක්කයි. බෝනික් එක්ක. බාබි ඩෝල් කෙනෙක් ඒ වගේම තමයි මේ ටීම් එකත් ගියේ බාබි ඩෝල් කෙනෙක් මාරම ලස්සනයි. මම සබ්ජෙක්ට් එකේ නැති නිසා මේවා ඉතින් ඕන වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කේක් එක වත්තු කරන්න ඊට පස්සේ ලයිටර් එක නෑ කවුරුත් මේ මුකුත් කරන්නේ නැති කට්ටියද ඉන්නේ. ඒ නිසා මම ගියා අරන් එන්න. ලයිටර් එක. ලියා ලස්සනයි. ලස්සනයි. නිල් පාට පංචර් එකක් දෙදි. අන්න ඒක ඊටාස් වෙලා දානවා. Ini dengan merata lagi. Hai, hello. Hai. Udah kampus ya veteran. Kampus ya veteran boleh degree boleh ada kan? Nanya berapa? Ada apa yang mau birthday ya? Ada apa yang kau? Ada yang lihat random di situ na, apa itu? Ini ada tiba ya kalau mau ada dia? Mau ada tiba dia? Project මොකද්ද? Project briefing session එක. එහෙම යුවට ආපු බෑ ඒක බලන්න අපි කැම්පස් එකේ කට්ටිය දැක තවුල්නේ. ඇයි? නෑ ඒක හරි හොඳ සෙෂන් එකක්. මොකම උනන්දුවෙන් හරියට හංගන සෙෂන් එකක්. එහෙම හොඳ කියන්නේ. එතන අපි අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. මේ පොඩි පාටි එකක් arrange කරලා තියෙන කතාවක් කිව්වා. මම මේක රෙඩි ආස නෑ. කවුරුන්ද අද බොන්නේ? මේ දැන් ආසයි. ඒකනේ මං කියන්නේ. ඒක රසක්. අරගනම් හදලා ඉවර කරනවා තව මාස ගානකින්. මාස 5කින් ඉවරයි වැඩි ඉවරයි. බෑ වෙලාව කීයද? ඔයා ගන්න ෆෝන් එකක් මට. බඩ පිරන. පොඩි ළමෙක් කරන්නේ. මේක අරගෙන දාලා බෑග්. මේක වගේ බෑග් එකක්. ඒක මම අපේ ගන්න. අපේ අරගෙන යන්න වැඩි. ඔය බෑග් එක දාගන්න. අපි ගියපන කැම්පස් එක. මේක කොහෙද ඇස්සින් ඉන්නේ? අවුල. භීෂණේ පතුරන වීඩියෝ part 2 ගහන්න හදන්නේ කෙලිම රෙදි ගලවන්න හදන්නේ එක්නස් එකේ IC එකේ ඔක්කොගෙම රෙදි ගලවන මෙච්චර කාල සද්ද නොකර හිටියා පාඩුවේ කරන ටික කරගන්න දීලා නටනවා වැඩි අපිට සීන් දාන්නේ නැතර යාළුවනේ අපි රෙදි ගලවනවා දැන් සීන් එකට එන්ටර් වෙන්න හදන ඒ එක්සෑම්ස් අද එක්සෑම් දෙවෙනි දෙවෙනි දවසේ කට්ටිය කිව්වා මයික් එකක් ගන්න කියලා අතරම මේ අපි හිමින් කතා කරලා තියෙන අපි දන්නේ නැහැ මේ මින් කතා කරලා කකුල් ගන්නත් බෑ කිව්වා යාළුවට ඊශාපි වලට වටේ පිටේ පෙන්නගෙන යන්න Yes. Ini apa vinegar lagi? Sama isaman yang jani. Kita kan ini ala kaki gini nih. Mana ada hemom hemadam bim balang yang ada ni. Misalnya ada iksar. Ini construction. माँ इधर आते हैं माँ इधर मैं विला स्टूडेंट हाँ मेडिकल सेंटर का मैं कहीं मेडिकल सेंटर का ओलेल मम एक वीडियो के पांच बन गया ना मंग आवे देवेनी दवस මේක
ඇත්තටම දෙවෙනි දවස මම හරියටම ඇවිල්ලා මේ කොළඹ ආපු දෙවෙනි දවස. එතකොට මේ වීක් එකේ නෙමෙයි අපි මගේ බර්ත්ඩේ එක තිබ්බෙත්. ඒ බර්ත්ඩේ vlog එක මම හෙට දාන්නම්. මේ වීක් එකේ නෙමෙයි බර්ත්ඩේ එක තිබ්බේ. දැන් ටික දවසකට කලින් ඊට පස්සේ මට vlog ටික මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. මට පර්සනලි පොඩි බ්‍රේක් එකක් ඕනලා තිබ්බා. මේ මොකද මට ගොඩක් කට්ටිය කියනවා මම වීඩියෝස් කරද්දී මේ මොකද්ද පොඩි වීඩියෝ ක්ලිප්ස් දැම්මලු. දැන් එහෙම ඉඳලා වෙන්නේ නැහැ. හෙට ඉඳලා වීඩියෝස් ටික දානවා. ඩේලි වීඩියෝස් ටික දානවා. හරියට ටයිම් එකටම දානවා. ඒ ටයිම් එකට සෙට් වෙලා ඉන්න 6:00මාරත් 7:00ත් අතර ටයිම් එක. අපි පොඩි නිශ්චිත ටයිම් එකක් තියාගමු. මේ වගේම බිස්නස් එක ගැන පොඩි අප්ඩේට් එකක් දුන්නොත් එහම අපි සිකුරාදා ලොස් එකක් වුණා. හැබැයි ඒ ලොස් එකක් උනේ එක ගැන තමයි හැමෝම කතා වෙන්නේ. ලොස් එකක් එනවා ඔයමයි මේවයි. කවුරු හරි කියනවා ලොස් වෙන්නේ නැති සිග්නල් channel එකක් කියනවා කියලා. ඒක බොරුවක්. අපේ SMC channel එකක් කියන්නේ. එතකොට ඒකම දේ තමයි අපි දවස් 4ක් එක දිගට ප්‍රොෆිට් කරා. එතකොට ඊයේ හරියටම පිප් 220ක් අපි ලොස් වෙලා දිනවා. ටෝටල් ලොස් වෙලා දිනවා. එතකොට මේ අයිල ලොස් එක ගැන විතරයි මම කතා කරේ. අපි සෙල් එන්ට්‍රි එක උඩින් දුන්නා. ඒක ගැන කතා කරේ නෑ. ඔන්ලි කතා කරේ ලොස් වුණ amount එක ගැන විතරයි. ඉතින් ඔයාලා කවුරු හිතනවා නම් මේ මාර මැච්චයක් හැමදාම දින තැනින් එන්ට්‍රීස් හැරි යනවා කියලා. එහෙම නෑ. ඒක එහෙම නෙමෙයි. 85ක් වගේ තමයි වින් රේට් එක තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඔයාලා තනින් රිසර්ච් එකක් ගන්න මම මේ කියන කතාව ඇත්තද කියලා. සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ වින් රේට් එකක් තියෙන්නේ කොහොමද කියලා chat GPT දාලා අහලා බලන්න. ඉතින් ඒ වගේම තියෙනවා තව ඩෙමෝ කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා try කරන්න පුළුවන්. එතකොට ඔයාලට කරන් දෙන අපේ නම්බර් එක 072 293 57 53 නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඒක වෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. වගේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා දාන මැසේජස් වල පොඩ්ඩක් රිප්ලයි පරක්කු වෙන්නේ. ඇත්තටම සෙනසුරාදා දීලා ගොඩක් වෙලාවට වට රිප්ලයි හම්බෙන්නේ නැහැ. මොකද ඇඩ්මින්ලා කවුරුත් නැහැ. ඇඩ්මින් පැනල් එකේ කවුරුත්ම නැහැ. ගොඩක් වෙලාවට සිකුරාදා හවස් වරුවේ ඉඳලා සෙනසුරාදා ඉඳලා රිප්ලයි කරගන්න හරි අමාරුයි. මම තමයි රිප්ලයි කරොත් රිප්ලයි කරන්නේ. ඒ වගේම ඉතින් අපේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් අපේ groups එක join වෙන්න. සහ මම comment section එක අපේ public channel එක ඊට පස්සේ අපේ demo competition එකේ channels ඒ links දාලා තියන්නම්. WhatsApp channel එකට join වෙන්න. ඒකේ දාලා තියෙනවා updates ඔක්කොම ටික. ඊට වඩා ඔක්කොම නා ලේසි. ඔයාලට invest කරන amount එකක් තියෙනවා. සාමාන්‍ය ඩොලර් 500ක් වගේ තියෙනවා නම් මේමයි. මේකට join වුණා ඩොලර් 15 20 30 50 100 දාගෙන කඩක් ගටිය join වුණා. ඇත්තම කතාව කිව්වොත් එහෙම ආයි කිසිම කෙනෙක් ඩොලර් 100 150න් 200න් උඩ අඩුම 200ක්වත් තියාගන්න ඕනේ. 200න් උඩ තමයි ජොයින් කරගන්න. ඊට යටින් කවුරුම ජොයින් කරගන්නේ නැහැ. මම පාඩමක් ඉගෙන ගත්තා. මොකද පොඩි amount දාගෙන ආපු කට්ටියව අපි account balance මාර විදිහට grow කරගත්තා. මාර support එකක් දුන්නා. දවස් 4ක් එක දිගට profit කරා. දවස් 4ක් එක දිගට profit. දවස් 4ක් එක දිගට profit. එතකොට එහෙම වෙලා තියෙද්දි මම මාර දේවල් ටික ඉගෙන ගත්තා මේ loss එකක් ගියපු දවසේ. ඉතින් පොඩි account balance දාගෙන තියෙන කට්ටිය එන්න එපා. ඔයාලා demo competition එක හයි try කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට හිතෙයි මේ එතකොට අපි කොහොමද ගොඩ යන්නේ කියලා. මෙහෙමයි ගොඩ යන්න පුළුවන් එක කොන්දේසියක් තියෙනවා නම් daily ඔයා profit කරන ගාන withdraw කරන සහ ඒ වගේම ඔයාගේ limit එක ඔයාගේ control එකව තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා අපි කිව්වොත් ඔයාලට entries දෙකක් විතරක් ගන්න කියලා. ඔයා entries දෙකක් විතරයි ගන්න ඕනේ. entries 5-6ක් ගන්න එපා. මොකද profit එන ඒවාට අවුලක් නැහැ. profit වෙයි. stop loss වදිනේ වෙලදී ලොකු amount එකක් lost වෙනවා. ඒක හොඳට දැනෙන amount එකක් lost වෙනවා. ඉතින් එන්න බිස්නස් එක පැත්තෙන් අපි එන්න. බිස්නස් එක දැන් අදාළ නැහැ. සාමාන්‍ය normal එකේ යන විදිහට යනවා. සහ අපේ vlogs ටික අපි enjoy කරමු. අයි බලමු vlogs ටික කොහොමද වෙන්නේ කියලා. සහ මේ ගොඩක් vlogs plan කරලා තියෙනවා. සහ අපේ කට්ටියගේ පොඩ්ඩක් ඒ කියන්නේ මගේ community එක මාර අපි අර තිබ්බ conversation එකේ විදිහටම තියාගෙන අය බලමු කොහොමද මේ දවස් ටිකේ අපේ vlogs ටික